මේ බලන්න අපිට කියරියෝසිටි ඩ්‍රිවන් මයින්ඩ්සෙට් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ කියරියෝසිටි ඩ්‍රිවන් කියන්නේ අපිට දැන් හැම මිනිස්සෙකුටම කුතුහලයක් මතනේ ගොඩක් දේවල් තියෙන්නේ. හැමදේම වෙන්නේ ඒ කියන්නේ කනට ශබ්දයක් ඇහුනොත් ටක් ගාලා බලන්න ඕන ඇස් දෙකෙන් මොකද්ද ඒක කියලා. ඇඟට පහසක් දැනුනොත් ඒ මොකද්ද දැනුනේ. ඒ වගේ ඇස් දෙකට දැනුනොත් ඇස් දෙකට දැක්කොත් කන් දෙකෙන් අහලා බලන්න ඕන. ඒ වගේ එක්කෝ කන්ෆර්ම් කරගන්න කියයි. කන්ෆර්ම් කරගන්න උනත් يعني තහවුරු මොකක්ද ඇහුනේ කිව්වේ දැක්කේ කියන එක තහවුරු කරගන්න උනත් අනිත් ඉන්ද්‍රියකින් ඒ කියන්නේ අනිත් ආයතනයකින් ශබ්දය හෝ ස්පර්ශයෙන් හෝ දැනගන්න ඕන කියන්නේ ඒක කෘතුහලයකට දාන්න පුළුවන් අපිට. එතකොට දැන් හැම මිනිස්සෙම දැන් හැම තිස්සෙම බලන්නේ මොකද්ද මේ කියන්නේ ප්‍රේතයෝ කන්නේ මොනවද? ඒ ප්‍රේතයෝ කොහොමද ඒක ප්‍රේත ලෝකයක් තියෙන්න පුළුවන්ද? ඇස් දෙකට පේන්නේ නැති නිසානේ. එන්නේ ඇස් දෙකට පේන්න ඕන කන් දෙකට ඇහෙන්න ඕන විශ්වාස කරන්න. ඒ තරමට මේ ආයතන පහට අහු වෙලා ඉන්නේ. ඒක තමයි මුලාවේ ප්‍රමාණය කියන්නේ. ඒකට බුදුහාමුදුරන්ගේ මූලික දේශනාව උනේ ප්‍රේතයෝ කන්නේ මොකද්ද? ප්‍රේත ලෝකයක් කොහෙද තියෙන්නේ? ඒක නෙමෙයි. දැන් බුදුහාමුදුරු කියනවනේ හැම බුදුහාමුදුරු ඔයාලටත් මටත් තේරෙන දේනේ දැන් අපිට මේ වෙලාවෙත් දුක් වේදනා තියෙනවනේ. කෑම හොයන්න ඕන, රැකියාව කරන්න ඕන, අමාරුණත් නැගිටින්න ඕන, කසාද බැඳලා ළමයි රැක බලා ගන්න ඕන, ඒ අවස්ථාවන් ඉටු කරන්න ඕන, සමහරකට ළමයි කියන දේ අහන්න. ඒ සාමාන්‍ය ජීවිතයේ සෑහෙන වේදනා ගොඩක් තියෙනවනේ, සාමාන්‍ය පීඩා ගොඩක් තියෙනවනේ. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඒ අතර ඊට පස්සේ ශරීරයේ ලෙඩ රෝග